අයිබෝවන් ඔයාලා සියලුම දෙනාට මගේ ආදරණීය අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ අපේ ස්ටුඩන්ට්ස්ලා ඇප්ලිකන්ට්ස්ලා හැමදෙනාම මම මේ වීඩියෝ එකටත් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක ලබන අවුරුද්දේ පෙබ්‍රුවරි මාර්තු අප්‍රේල් ඒ කාල සීමාවල් වල ඔස්ට්‍රේලියා නිව්සීලන්ඩ් එහෙම නැත්නම් යුරෝප් යන්න බලාපොරොත්තු වෙන ඔයාලා හැමෝටම ඔයාලා දැන් ඇත්තටම මේ ජුලයි ඉන්ටේක් එකේ වාට නැත්තම් වගේ දරුවට දැන් පටන් අරන් ඔස්ට්‍රේලියා නිව්සීලන්ඩ් යන්න බැහැනේ. මොකද ෆයිනෑන්ෂල් පර්ණකරණයේ ප්‍රොසෙස් පටන් ගන්න ඩොකියුමන්ටේෂන් වලට බැංකු ඩොකියුමන්ටේෂන් වලට ඒ දේවල් වලට කලින් සෑහෙන කාලයක් ගත වෙනවානේ. එතකොට ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් ජෙනුවින්ලි ප්‍රොසෙස් එක පටන් ගන්න බෑ. දැන් පටන් ගන්න පුළුවන් මේ ඉන්ටේක් එකට නෙවෙයි. ජනවාරි පෙබරවාරි මාර්තු ඒ ඉන්ටේක්ස් ටික තියෙනවානේ. ඔන්න දැන් තමයි හොඳම කාලේ ඒක පටන් ගන්න. පින් සිද්ධ වෙයි. අවසාන මොහොත වෙනකන් ඉඳලා අනේ කසුන් මගේ දරුවගේ වීසෙක් කරලා දෙන්නකෝ දැන් මේ බලන්නකෝ මෙතනින් අප්සෙට් ගියානේ මෙතන හරියට කිසිම කමියුනිකේෂන් එකක් උනේ නෑනේ හරියට කියලා අවසාන මොහොත වෙනකන් ඉන්න එපා. එතකොට මටත් කරන්න බෑනේ ටයිම් එක නෑනේ. එතකොට මට අකමැත්තෙන් වුණත් ඔයාට හිතර දුක හිතර විදිහට කියන්න වෙනවානේ මට අමාරුයි කියලා. ඒ නිසා මම ඊටාම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලන්නේ යුරෝප් ඒ කියන්නේ දැන් අපි ඉස්සරහට පටන් ගන්න ඉන්නවනේ ෆින්ලන්ඩ් ස්වීඩන් එතකොට අයර්ලන්ඩ් ඔක්කොම ටික දැන් මම හිතන්නේ ඉඳ ලංකාවට ඇවිල්ලා ඒ ටික එහෙම නැත්නම් ඔස්ට්‍රේලියා ස්පෙෂලිම ඔස්ට්‍රේලියා නිව්සීලන්ඩ් හරිද හරිම ක්‍රූෂල් නිව්සීලන්ඩ් වලට ඇත්තටම මාස 3කට 4කට කලින්වත් වීසා එක ලොච් කරන්න ඕනේ මාස 6ක් ඔයාගේ බැංක් එකට සල්ලි ඒ දේවල් පරණ වෙන ගමන් ඒ ඩොකියුමන්ටේෂන් ටික හදන්න ඕනේ ඒක හරිම කම්ප්ලෙක්ස් ප්‍රොසෙස් එකක් ඔස්ට්‍රේලියා මතක් වෙද්දි තිරිවැටෙනවා ඒක කියන්නේ හරිම කම්ප්ලෙක්ස් ප්‍රොසෙස් මේවා අවසාන මොහොතේ හදන්න අමාරුයි ඒක නිසා එතකොට මට හරි අප්සෙට් දැන් දවස ගානේ මට එනවනේ කෝල්ස් කසුන් X කියලා කම්පැනි එකකින් අපි වැඩ කරගෙන ගියා මගේ දුව මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙන්නේ මදි කතා කරන්නේ හරි පඬිතයි දෙන උත්තර හරියට මට ලොකු තේරුමක් නැති නිසා හරි ඉංග්‍රීසි වචන වලින් මට තේරෙනවා මට හරි දුකයි එතකොට මේ මම මේ ඇත්තට මේ වීඩියෝ එක දාන්නේ මට අද දවල් අද මෙහි සෙනසුරාදා අද මට මේ නිදහසේ උදේ ඉඳලා මම කෝල්ස් ආන්සර් කරා මට ඒ වෙලාවේ ආපු කෝල්ස් ටිකක් නිසා තමයි මම වීඩියෝ එක රෙකෝඩ් කරන්න ඕනේ කියලා හිතුවේ මට හරි දුකයි ඔයාලට මේ අනේ දැන් ටයිම් මදිනේ දැන් කරන්න බෑනේ මොකද කරන්නේ දැන් එතකොට කියනවා කසොන් ෆයිනෑන්ෂල් දාලානේ තියෙන්නේ ඉතින් ඒකනේ මම මොකද කරන්නේ එතකොට ඒ අන්නේ ඔය ඔක්කොම දේවල් නිසා තමයි මම කියන්නේ මම ආඩු උදව් කරන්න මම පොරොන්දු වෙනවා අපි ලස්සනට දරුවගේ වැඩේ නැත්තම් වාගේ හස්බන්ඩ්ගේ වැඩේ නැත්තම් වාගේ අයියාගේ මල්ලිගේ සහෝදර සහෝදරියෝගේ වැඩේ ලස්සනට කරමු මට ටයිම් එක ඕනේ මට වාගේ වීසෙක් ගන්න ඕනේ මට වාගේ දරුවගේ වීසෙක් ගන්න ඕනේ ඒ නිසා මට ටයිම් එක ඕනේ. ඒ ටයිම් එක මොකටද? ඔයාගේ ප්‍රොෆයිල් එක හොඳට හදන්න. බැංක් බැලන්ස් එක ලස්සන ටික දවසක් පරණ කරන්න. ඒකට දාලා ඩොකියුමන්ටේෂන් ලස්සනට පෙළ ගස්සන්න. ඔයාට තේරෙන විදියට මේ හැමදේම කියලා දෙන්න. ඒ රටවල් ගැන විස්තර කියලා දෙන්න. ඔයා කරන්න ඕනි දේවල් ටිකට ඔයා සූදානම් කරන්න. මේ දේවල් මම කරන්න මට ටයිම් එක ඕනිනේ. අනිත් එක මාස දෙක තුනක් වැඩ කරලා තියෙන මාත් එක්ක නෙවෙයිනේ. මම එතකොට දන්නේ නැහැ නේ ඔයා මොන තැනද ඉන්නේ මේ වෙද්දි කියලා. ඔය ඔක්කොම දේවල් නිසා තමයි මම ඔයාට කියන්නේ මට ටයිම් එක මදි දැන් කියලා. ඒක නිසා මාත් එක්ක තරහ වෙන්න එපා. ලබන අවුරුද්දේ මුල ඔය විශේෂ රටවල් ටිකක් තියෙනවනේ අපිට දරුවෝ යවන්න පුළුවන්. අන්න ඒ රටවල් ටිකට යන්න අපි දැන් ඉඳලා ප්‍රොසෙස් කරමු. දැන් ඉඳලා පටන් ගමු. අපි ඔයාගෙන් සල්ලි ගන්නෙත් නෑනේ. ඒක නිසා ප්‍රොසෙස් එක පටන් ගන්න. අරගෙන ෆයිනෑන්ෂල්ස් ටික දාමු අපි. දාලා ඒ ටික පරණ වෙන්න දෙමු. මේ මාස කීපය ඇතුළත අපි අනිකුත් ඩොකියුමන්ට්ස් ටික හදාගමු. හරි? නිදහසේ මාසයක් දෙකක් තුනක් තියලා වීසා එක ලොච් කරමු. අන්න ඒකයි මගේ තියෙන කේස් එක. මම අවසාන මොහොතේ අර ගිනි තියාගෙන ඇවිල්ලා කරන්න බෑ. ඔයාගේ රටකට යන ප්‍රොසෙස් එකක් නේ. ඒක කිසිම කරන්න බෑ. බොහොම ඉවසීමෙන් හිමීට වත් එක එකතු වෙලා කරන්න ඕනේ. මොකද ඔයාගේ ජීවිතේ පරිණතවටනේ මේ ප්‍රොසෙස් එක කරන්නේ. මම කියන ඔක්කොම ඔයාට තේරෙන්නේ නැහැ. ඔයාගේ අම්මට තාත්තට තේරෙන්නෙත් නැහැ. මම එතකොට එකම දේ 15 වතාවක් විතර කියලා දෙන්න ඕන. එතකොට ඒ කියලා දෙන වතාවල් ගානේ මේ අහිංසක මිනිස්සුන්ට තීරුම් ගන්න ටයිම් එක යනවා. එහෙම මාසෙන් මෙහෙක් කරලා වීසා දෙන්නේ නැහැ ඔය රටවල් වලින්. ඔස්ට්‍රේලියාවෙන් ගිහින් ඔයා හිතන්නකෝ ඉන්ටේක් එක දැන් ජුලයි ඉන්ටේක් එකනේ. ඔයාට හිතන්නේ ජුලයි ඉන්ටේක් එකට දැන් මැයි 24නේ. මැයි 24 වීසා එක දැම්මොත් ඒ ටයිම් එක නිදහසේ එන්න ඇතිද කියලා. ජුලයි 14 15 පටන් ගන්නවා ඉන්ටේක් එක. එහෙම බෑ. එතකොට ඒ වෙලාවේ මට එහෙම හිර කරලා දුන්නට පස්සේ මට ඔයාට හොඳ සර්විස් එකක් දෙන්නත් බෑ. අපිට කතා කරන්නත් බෑ හම්බ වෙලා. ඒ නිසා අපි ලබන අවුරුද්දේ මුල තියෙන ඉන්ටෙක්ස් ටිකට හරි දැන් උන දේ උනා. දැන් මේකට යන්න බැරි නම් ඔයාට හරියට කමියුනිකේෂන් වෙන්නේ නැත්තම් ඒක දැන් වෙලා ඉවරයි. දැන් අපි ගැන කතා කර ඒගොල්ලොන්ට බැන ඉඳලා වැඩක් නැහැ. ඒකින් ඔයා රට යන්නේ නැහනේ. දැන් අපි මුලින් ඉඳලා පටන් ගමු. තියෙනවා ලස්සන ඉන්ටෙක්ස් කීපයක් රටවල් ගොඩාක් තියෙනවා. අපි දැන් පටන් අරගෙන
හිමින් වගේ ප්‍රොෆයිල් එක ලස්සනට හදලා බැංක් ඩොකියුමන්ට්ස් ටික, ෆයිනෑන්ෂල් ඩොකියුමන්ට්ස් ටික, රිටර්නබිලිටි, SOPs ටික ලස්සනට ප්‍රිපෙයාර් කළා. ලස්සනට වීස් එක දාගමු ටයිම් තියලා. එතකොට ඔයා ප්‍රෙෂරුත් නැහැ, අම්මලා තාත්තලා ප්‍රෙෂර් වෙන්න දෙයක්වත් නැහැ නේද? එහෙනම් ඔයාගේ ෆයිල් එක නොමිලේම ලස්සනට කරගන්න. අපේ මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන මගේ නම්බර් එකට කෝල් එකක් දීලා ටයිම් එකක් වෙන් කරගෙන එක්ක මම ලංකාවට එනවා ලබන සතියේ ලංකාවේදී හෝ ඔබද ෆෝන් හරි කතා කරලා කන්සල්ටේෂන් එකක් arrange කරගමු. ඔයත් එක්කම නිදහසේ කතා කරලා ඔයාගේ ප්‍රොෆයිල් එක ඇසෙස් කරලා බලලා කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා ඔයාලට තේරෙන විදිහට මම කියලා දෙන්නම්. මේ වීඩියෝ එක මෙච්චර කල් බැලුවට බොහොම ස්තුතියි. අයබෝවන්.